අපෙන් ගිලිහුණු අවුරුදු චාරිත්‍ර. අමතක කර දෙමු අවුරුදු චාරිත්‍ර අතර අවුරුදු ගනුදෙනුවත් අපි මේ වෙද්දී අමතක කරලා තියෙනවා. වර්තමානයේ නම් මුදල් එහෙම නැත්නම් තෑගි භෝග මුල් කරගෙන මේ ගනුදෙනු කටයුතු සිදු කරනවා. හැබැයි සිරිත් සම්මතයක් විදිහට අලුත් අවුරුද්දට ගනුදෙනු කරේ දියවර එහෙමත් නැත්නම් ජලයත් එක්ක. ඒ කියන්නේ ගෙදරට ජලය ලබා ගන්න ළිඳ වෙන්න පුළුවන්, වැව වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අලදොල වගේ ජල මූලාශ්‍රයක තමයි මේ ගනුදෙනුව සිදු කරේ. බොහෝ විට සම්මතය වෙලා තිබ්බේ වැවේ මංකඩ එහෙමත් නැත්නම් ළිඳ. නැකතේදී ළිඳට එහෙමත් නැත්නම් වැවට ගිහිල්ලා නැවුම් දිය කලයක් ලබාගෙන දියට තෙවරක් වැඳීම සිදු කරනවා. ඒ ජලය ලබා ගන්නා ළිඳට හෝ වැවට කොස්දර වගේ අඟුරු එහෙමත් නැත්නම් ඉඟිණයට වගේ දේවල් ටිකක් අතීත ගැමියන් එක් කරනවා. ළිඳ ළඟ පඳුරක් ගැට ගහනවා. මේ සියල්ලම කරන්නේ ජලය ලබා ගන්න මූලාශ්‍ර වලට සත්කාර කිරීමක් විදිහට. ඉතින් මේ දියවරෙක එහෙමත් නැත්නම් ජලයත් එක්ක ගනුදෙනු කිරීමත් අද වෙද්දී අපිට අමතක වෙලා ගිය තමත් වැදගත් අවුරුදු චාරිත්‍ර වලින් එකක්. AFC එක තිරසාර අලුත් අවුරුදු.